ජෙස් පිටයි ඔයාලා හැම දෙනෙක්ටම අපි ඒ කියන්නේ මමත් කෙන්යත් ඇවිල්ලා ඉන්නේ 12 භාගෙට අපි ඇවිදා යන ගම කතා කරමු මේ උදෙක් අපි මේ ලස්සන පරිසරය බලන්න විතරක් නෙවෙයි ආවේ මෙවැනි උස් තැනකට ටික සාමාන්‍ය භූමි මට්ටමින් ටිකක් ඉහළින් පිහිරලා තියෙන ස්ථානයකට විශේෂ හේතුවක් නිසා දෙවියන් වහන්සේගේ විශේෂ කාරණාවක් දෙවියන් වහන්සේ මට පැවසූ දෙයක් මාත් සමග බෙදාගත් දෙයක් යාචනා කරද්දී මම ඔබත් සමග ඍජුව කෙටියෙන් සරලව නමුත් මේක ඉතා ගැඹුරු දෙයක් මේක වටින දෙයක් ඒක බෙදා ගන්න තමයි අපි ආවේ එහෙම නේද ඔව් බලෑස්ද කියන්නේ මම ලෑස්ති ඉතින් මම කිව්වා වගේම හුදෙක් මේ පරිසරයේ තියෙන ලස්සන බලන්න විතරක් නෙවෙයි ආවේ දෙවියන් වහන්සේ කියපු විශේෂ කාරණයක් ඔබට ඉදා වැදගත් වෙන පණිවිඩයක් ඔබේ ආත්මික ජීවිතේට මම බෙදා ගන්න තමයි ආවේ කෙනියත් එක්ක. ඉතින් අපි පොඩ්ඩක් නැවතිලා බයිබලයේ කියවන්න යනවා එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි. හොරණෑවක ශබ්දයෙන් මා සමග කතා කරනවා මා ඇසු පළමුවෙනි හඬද මෙහි නැගී වරෙන්න. මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමි කීය. මේ පදේ එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියන ආකාරයට යොහාන්ට දෙවියන් වහන්සේ කියනවා නැගී වරෙන්න කියලා. කමප් කියලා. ඒ කියන්නේ ඉහළට එන්න උස්ථානයක් කියන මෙතන සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගෙන් එලිදරව් අපිට එද්දී එලිදරව් ලබා ගන්න නම් දෙවියන් වහන්සේගෙන් එලිදරව් ලබා ගන්න නම් අපි ආත්මිකව ඉහළ ස්ථානයකට යන්න ඕනේ. අපි ආත්මික ඉහළ මට්ටම් වලට ළඟා වෙන්න ඕනේ. මේක ශාරීරිකව මෙන්ම ආත්මිකවත් ඒ වගේ. මොකද නැත්නම් ඔබට හිතන්න පුළුවන් මෙතන ශාරීරිකව ඉහළ කන්දක් තියෙන තැනකට ගිහිල්ලා මේ ආත්මික දේ එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. ඉතින් මම ඊළඟට බෙදා ගන්න යන කරුණත් එක්ක මම ඒ ගැන කතා කරන්නම්. ඉතින් මේ ශාරීරික එමෙම ආත්මික අපි ඉහළ තැන් වලට ළඟා වෙන්න අපේ තියෙන්න ඕනේ උනන්දුවක් ආසාවක්. ඒකත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ ඉහළ දේවල් ඉහළින් එන්නා වූ එලිදරව් ඉහළ මට්ටමේ ආත්මික දේවල් ආත්මික කාරණා ගැඹුරු කාරණා අපිට එලිදරව් කරගන්න පුළුවන් වෙන්නේ මෙලෙස අපි ඉහළට යන්න උස් ස්ථාන වලට යන්න අපේ කැමැත්තක් තිබුණොත්. මෙතෙන්දි මම විශේෂ දෙයක් බෙදා ගන්න කැමති ආත්මිකව ඔබ පොරබදින ඔබට තේරුම් බේරුම් කරගන්න බැරි අමාරු තැනක ඔබට ලබා ගන්න බැරි උත්තරයක් වෙන්න පුළුවන් මඟ පෙන්වීමක් වෙන්න පුළුවන් දේ වචනේ සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන් නැත්නම් ලෝකේ කාරණයක් වෙන්න පුළුවන් ඔබ යාචනා කරන නමුත් ඔබට මේක ගලප ගන්න පහද ගන්න අමාරුයි. නමුත් ඔබ ආත්මිකව ඉහළ මට්ටමකට ඉහළ ස්ථාවරයකට යනකොට මේක එලිදරව් කරගන්න මේ පණිවිඩ දෙවියන් වහන්සේගේ එලිදරව් දේ වචනයත් එක්ක ගලපලා එලිදරව් කරගන්න හරි පහසු වෙනවා. You will see the clarity of God's message when you climb, when you stay higher with the Lord, when you try to climb to upper levels. For you to get higher revelations, you need to get into a higher realm. දෙවෙනුව අපි කතා කරන්න යන පදේ තමයි සුදු මතේ පොතේ 14:23. හරියටම හරි කෙන්යා කියවන්න. උන්වහන්සේ සමූහයන් යැවූ පසු යාක්ෂා කරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කලි උන්වහන්සේහි තනියම සිටිසේක. ආමේන්. බලන්න යේසුස් වහන්සේ ආත්මිකව අපි ඉහළ තලවල් වල යාචනා කරන එක ඉහළ තලයකට යන එක දෙවියන් වහන්සේත් එක්ක ඒ කිට්ටු සම්බන්ධතාවය පවත්වා ගන්න හැටි උන්වහන්සේ ශාරීරිකව කන්දට ගිහිල්ලා පෙන්නනවා. දැක්ක මේ පදේ අපි කියුවට මේ පදේ විතරක් නෙවෙයි තව පද ගොඩක බයිබලයේ බොහෝ තැන්වල කියනවා යේසුස් වහන්සේ තනි වුණා කන්දකට ගියා උස් තැනකට ගියා. අන්න බලන්න. ඒකට මම පළවෙනි කියපු කාරණේ උස් ස්ථානයකට ළඟා වෙනවා යේසුස් වහන්සේ. මොකද දෙවියන් වහන්සේත් එක්ක තනි වෙලා වෙන් වෙලා යාචනා කරන්න ඉහළ එලිදරව් ලබා ගන්න ඉහළ සම්බන්ධතාවයක් උන්වහන්සේත් එක්ක සබා ගන්න යේසුස් වහන්සේ මොනවද කරන්නේ? කන්දකට ගිහිල්ලා යාචනා කරාලු. එතකොට අපිට අපේ ජීවිතේ වැදගත් තීරණාත්මක තීන්දුව ලබා ගැනීමේදී අපිට අවශ්‍යයි මෙලෙස අපි දෙවියන් වහන්සේත් එක්ක තනි වෙලා වෙන් වෙලා ආත්මික ඉහළ ගැඹුරු මට්ටමකට ගිහිල්ලා යාචනා කරලා පිළිතුරු ලබා ගන්න. තීන්දුව ගැන කියද්දී යේසුස් වහන්සේ මුළු රැයක් කන්ද මුදුනේ ඉඳලා යාචනා කරලා ඇවිල්ලා ගෝලියෝ 12 දෙනා තේරුවා කියලා ලූක් පොතේ තියෙන. ඉතින් බලන්න මෙවැනි
උන්වහන්සේගේ සේවයේ වැදගත් තීරණයක් ගද්දි තීරණාත්මක තීරණයක් ගද්දි උන්වහන්සේ කන්දක් මුදුනට ගිහිල්ලා ආශා කරනවා. ඉතින් මෙතනින් මම හිතනවා පෙන්වනවා මේ ආත්මික ඉහළ මට්ටම් වලට අපි ළඟා වෙන්න අවශ්‍යයි. ඒකට අපේ උනන්දුවක් තියෙනුනේ පිපාසයක් තියෙනුනේ. උදාහරණයක් ලෙස අද අපි කාලය වෙන් කරගත්තා බාධාව. නමුත් මේ සියල්ල පරාජය කරමින් සියල්ලෙන් ඉදිරියට අපි යන්න තීරණය කරා. මොකද මේක කින්ඩම් එක මේ දේව රාජ්‍යයේ ඉම්පැක්ට් වෙන පණිවිඩයක් වීඩියෝ එකක් බව මම දැනන් හිටියා. දෙවියන් වහන්සේට ඕන වුණා මාතුලිනේ කතා කරන්න. තුන්වෙනි කාරණය අපි බලමු ගණන් කතාව 27 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය කෙන්යා. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට මේ අබාරීම් නම් කන්දර නැගී මා විසින් ඊශ්‍රායල් පුත්‍රයන්ට දී තිබෙන දේශය බලාපන්න. එතන කියනවා බලන්න කන්දට නැගී මා විසින් ඔබට ඊශ්‍රායල් පුත්‍රයන්ට දීලා දෙන දේශය බලන්න කියලා. මේ පදේ දෙවියන් වහන්සේ උපදෙස් දෙනවා ඉහළ කන්දට නගින්න කියලා. මේ ආකාරයට අපි බලද්දී එතනත් මෙතන මේ කන්දට නැගීම ගැන කතා කරනවා. ඉහළ ස්ථානයකට ගිහිල්ලා පහළ තියෙන ඒ භූමියේ ලස්සන අලංකාරය බලන්න. ඉතින් දෙවියන් වහන්සේ මෙලෙස ඉහළ ස්ථානවලදී කතා කරන විතරක් නෙවෙයි ඉහළ ස්ථානවලදී උන්වහන්සේ අපට දර්ශනය වෙනවා. කොහොමද? උන්වහන්සේගේ මැවිල්ල තුලින් උන්වහන්සේගේ මේ අලංකාරය දියැලක් වෙන්න පුළුවන්, ගස් වෙන්න පුළුවන්, අහස වෙන්න පුළුවන්, කඳු මිටියාවතක් වෙන්න පුළුවන්. ඒ දේ තුලින් උන්වහන්සේ කතා කරන හැබැයි අපිට මේ නිකම්ම මේ දේවල් බැලුවා කියලා උන්වහන්සේ ඒ පණිවිඩ ලබා ගන්න බැහැ. නමුත් අපි උන්වහන්සේගේ හදවතත් එක්ක ටියුන් වෙනකොට ඉන්ලයින් වෙනකොට උන්වහන්සේගේ හදවතට සමීප වෙලා හදවත තේරුම් අරගෙන ඉන්නකොට උන්වහන්සේගේ හදවතේ තිබෙනා වූ කාරණා උන්වහන්සේගේ මැවිල්ල තුලින් අපිට දැනගන්න පුළුවන්. ඒ එළිදරව් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙලෙස මම අවසන් කරන්න යනවා මෙන්න මේ වැනි කාරණාවකින්. උන්වහන්සේ මිනිස්ට්‍රි එකේ සේවයේ කාරණාවලට උන්වහන්සේ විශේෂ පණිවිඩ එළිදරව් දෙන්න පමණක් නෙවෙයි මෙවැනි උස් ස්ථානවලට උන්වහන්සේ අපව අරගෙන ඉන්නේ. උන්වහන්සේ අපේ යාළුවා, අපේ හොඳම යාළුවා. උන්වහන්සේ අපට ආදරේ නේ. උන්වහන්සේ ඔබට ආදරේ. ඒ ආදරේ උන්වහන්සේ මෙලෙස මේ ලස්සන ස්වභාව දාම තුලින් අපිට පෙන්වනවා. ඒ වගේ පෙන්වන්න පුළුවන් ලස්සන තැන් වලට අපි උන්වහන්සේ අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබට yes පිටයි.